Right guys, fitness ගැන පොඩි වීඩියෝ එකක්. ඇයි අපි fitness කියන දේ maintain කරගන්න ඕනේ? ඇයි අපි workout එකක් කරද්දී අනිවාර්යෙන් fitness ගැන හිතන්න ඕනේ? fitness කියන්නේ මොකද්ද? right. යම් අපි මාතෘකාවට. fitness කියන්නේ ඔයා workout එක start කරපු වෙලාවේ ඉඳන් ඉවර වෙනකන් ඔයාගේ energy එක maintain කරන එක. ඒක වෙන විදිහකින් කිව්වොත් motivation videos බලන එක, pre-workout supplements use කරන එක, එහෙමත් නැත්නම් මොකක් හරි motivation එකක් gym එකේ තියෙන මතක් වෙනවා ඇති ඔයාලට මොනවද කියලා. right. මම කියන්නේ අන්න ඒක ගැන. ඔයා කොහොමද workout එකක් කරනකොට workout එක consistent, ඒ කියන්නේ ඔයා workout එකම level එකේ එකම energy එකකින් maintain කරගන්නේ කියලා එක. right. ඒකට අපි මුලින්ම යමු supplements. supplements වලින් කොහොමද ඔයාට energy එක තියාගන්න පුළුවන්, endurance එක තියාගන්න පුළුවන්, fitness එක තියාගන්න පුළුවන්. right. fitness කියන එක ගත්තාම ඒක ඇතුලේ energy එක, strength එක, endurance මේ හැමදේම තියෙන්න පුළුවන්. right. okay. supplements ගැන කිව්වොත් pre-workout, mainly pre-workout එකෙන් ඔයාට ලොකු energy එකක්, ලොකු strength එකක්, ලොකු endurance එකක් හදාගන්න පුළුවන්. හැබැයි ඒක use කරනකොට be careful. මොකද ඔයා ගන්න dose එක ඔයාගේ pre-workout එකෙන් ගොඩක් වෙලාවට කරන්නේ ඔයාගේ blood pressure වැඩි කරන එක, caffeine intake එක වැඩිපුර දීලා. එතකොට ඒකත් එක්ක තව chemicals එකතු වුනහම ඔයාගේ pressure level එක පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා long term use කරන්න එපා සහ heavy high dose යන්න එපා. maintain කරගෙන යන්න, weekly maintain කරගෙන යන්න. ඔයා සතියේ දවස් 4ක් workout කරනවා නම් ඔයාට especially tired වැඩි දවසක් නම් ඔයාට use කරන්න පුළුවන් අන්න ඒ වගේ maintain කරගන්න. right. ඊළඟ supplement එක තමයි අපිට ගන්න පුළුවන් අපි recovery වලට use කරන electrolytes. එහෙමත් නැත්නම් BCAA, EAA මේ වගේ recovery purpose වලින් ගන්න supplements. creatine හොඳ pre-workout එකක් නේ, හොඳ supplement එකක්. ඒක අපිට pre-workout, post-workout දවස ඕන වෙලාවක ගන්න පුළුවන්, loading process එකකට යන්න පුළුවන්. මේ වගේ supplements වලින් ගත්තොත් තව ගොඩක් දේවල් තියෙනවා. right. ඊළඟ එක කොහොමද අපි fitness තියාගන්න, motivation maintain කරන්න කියලා ඊළඟ වීඩියෝ එකෙන් බලමු. right guys, මොකද්ද second option එක? කොහොමද fitness එක maintain කරන්නේ? right. අපි යමු motivation කියන එක ඔයාට right. එක එක්කෙනා එක විදිහට motivation maintain කරනවා. ඒකට example එකක් තමයි සමහරු slow vibe එකේ තියෙන music use කරනවා. සමහරු high pitch එකේ තියෙන workout music වෙන්න පුළුවන්, rock music වෙන්න පුළුවන්, rap music වෙන්න පුළුවන්. මේ එක එක්කෙනා පාවිච්චි කරන දේවල් වෙනස් වෙන්න පුළුවන්. තව එක දෙයක් තමයි motivation කියන එක. ඒක psychology පැත්තෙන් කියන දෙයක්. අපිට සමහරු ඉන්නවා gym එකේ crowd එක වැඩි දවස්වල හොඳට workout කරන්න පුළුවන්. gym එක peaceful වුණාම workout කරන්න බෑ. මේ වගේ එක පැත්තක් තමයි ඒ ඔයාලා හිතන motivational side එක. එතකොට තව දෙයක් තියෙනවා. අපි හිතමු ඔයාගෙත් එක්ක workout කරන කෙනා, එකම ළඟ workout කරන කෙනා use කරන weight එකට වඩා ඔයා වැඩිපුර weight එකක් use කරනවා. මේක motivational පැත්තෙන් ගත්තොත් හොඳ තත්වයක් තමයි. හැබැයි ඒකෙන් ඔයාට injuries වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒකෙන් ඔයාට මොකක් හරි damage එකක් වෙන්න පුළුවන්. ඒක පාවිච්චි කරනකොට පොඩ්ඩක් පරිස්සමෙන් පාවිච්චි කරන්න. right. ඊළඟ option එක මොකද්ද? fitness කොහොමද අපි maintain කරන්නේ? ඒකට ප්‍රධානම දෙයක් තමයි nutrition සහ ඔයාගේ sleeping pattern එක. sleeping pattern එක ගත්තොත් සාමාන්‍යයෙන් මිනිස්සෙක් දවසකට පැය 6ක් 8ක් නිදා ගන්න ඕනේ. ඒ වගේම ඔයා heavy workout එකක් කරන, job එකක් කරන කෙනෙක් නම් අඩුම පැය 10ක්වත් එහෙමත් නැත්නම් ඔයාට එක දිගට පැය 10ක් continue කරන්න බැරි නම් පැය 7ක් 8ක් නිදාගෙන ඉතුරු පැය දෙක සාමාන්‍ය lunch time එකෙන් පස්සේ nap එකක් දාන්න. අන්න ඒ වගේ balance කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද sleeping pattern එකෙන් ඔයාගේ ඇඟේ තියෙන fitness level එක ගොඩාක් වෙනස් වෙනවා සහ
ඔයාට වර්ක්අවුට් එකක් කරද්දී ඔයා ගන්න වේට් එක, එතකොට ඔයා දෙන ෆෝකස් එක